මිනාසන් කොනිචුවා. අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ ලස්සන කතාවක්. මේ කතාව ජපානයේ ගොඩක් අය දන්න ප්‍රසිද්ධ කතාවක්. බලමු මේ මොකද්ද කතාව කියලා. මුසුමේ no ඉනොචි ga නොබිතා හනසි. මේකේ තේරුම තමයි මගේ දුවගේ ජීවිතය දීර්ඝ කළ කතාව. මුසුමේ කියලා කියන්නේ දුව. එහෙම නැත්නම් ලදරිය කියන්න පුළුවන්. ඉනොචි කියනවා ලිඛිත භාෂාවෙන් ජීවිතයට. ඉනොචි ලස්සන වචනයක් මතක තියාගන්න. ඉනොචි කියනවා ලයිෆ් එකට. එහෙම නැත්නම් ලයිෆ් ටයිම් එකට. ජීවිත කාලයට. තවත් උදාහරණයක් කියනවා නම් හිතෝනෝ ඉනොචිවා හකනයි. මිනිසාගේ ජීවිතය කෙටි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් මට ජීවත් වෙන්න ඕන. වත්තෂිවා ඉනොචි ගා හෝසි. මට ජීවත් වෙන්න ඕන. වතෂිවා ඉනොචි ගා හෝසි පෙස් කියන්න පුළුවන්. අපි තව කිව්වොත් උදාහරණයක්. එයාගේ ජීවිතය භයානකයි. කවුරුහරි ලෙඩ වෙලා හරි එහෙම නැත්නම් නිකන් භයානක වැඩ අවදානමක් තියෙන වැඩ කරනවා නම් කෙනෙක් යාට කියන්න පුළුවන් ඒ ජීවිතෙත් ටික ඩේන්ජරස් කියලා කියන්න පුළුවන්. කරේනෝ ඉනොචිගා අබුනයි. කරේනෝ ඉනොචිගා අබුනයි දෙස් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කතාවේ ජීවිතය එහෙම නැත්නම් දීර්ඝ ජීවිතය පිළිබඳව කතාවට කියනවා මෙතන හනසි කියලා. හනසි කියලා කියන්නේ හනසි මස් කියලා ක්‍රියාපදයෙන් හැදෙන පදයක්. හනසි කියන වචනේ අපිට කතා කරනවා එහෙම නැත්නම් chat කරනවා ඒ වගේ අපිට කියන්න පුළුවන්. උදාහරණ කියනවා නම් තව නනි නෝ හනසි දෙස්කා මොනවා ගැනද ඔයාලා කතා කරන්නේ? කවුරු හරි කතා කරගෙන ඉන්නකොට අපි එතනට සෙට් වෙනවා නම් නනි නෝ හනසි කියන්න අහන්න පුළුවන්. මොනවා ගැනද කතා කරන්නේ? ඒ වගේ. එහෙම නැත්නම් ඒ වගේ උදාහරණ අපිට කතා කරන්න පුළුවන්. අපි බලමු මේ කතාවේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මුකාෂි අරුතෝ කොරෝනි ඔතුව සන්තෝ මුසුමේ ගා සුන්දෙයි මස්තා. අපි වාක්‍ය කියවලා ඒ වචනෙන් වචන තියෙන තේරුමත් ඒ වගේම ටයිම් එකත් එක්ක ග්‍රැමර් පොයින්ට් එහෙමත් අපි කතා බහ කරගෙන යමු. මුකාෂි කියලා කියන්නේ අතීතය. එහෙම නැත්නම් අතීත කාලයේදී අතීත කාලයට යන් අපි සිංහලෙන් කියනවට අපි කියනවානේ ඒ කාලේ වගේ අපි මොන හරි කතාවක් කියන්න හදනකොට ඇඩ්වර්බ් එකක් මුකාෂි කියලා කියන්නේ නවුන් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දවස්වල එහෙම නැත්නම් අතීත කාලේ the long time ago කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ඒ වගේ අපිට මුකාෂි කියන වචනයේ තේරුම කතා කරන්න පුළුවන්. හරි අපි කතාව ඉස්සරහට යමු. අරුතෝ කොරෝනි. අරුතෝ කොරෝනි කියලා කියන්නේ එක්තරා පැත්තක එහෙම නැත්නම් එක්තරා දිහාවක කියලා අපිට කියන්න පුළුවන්.
එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් එකමත් එක කාලෙක කියලා. ඊළඟ වාක්‍යයේ ඊළඟ කොටසට යමු. ඔතෝසන්と娘が住んでいました. ඔතෝසන් කියලා කියනවා කාටද? ඔතෝසන් අපි හැමෝටම ඉන්නවා. ඔතෝසන් කෙනෙක්, තාත්තා කෙනෙක්. ඔතෝසන් කියලා කියන්නේ තාත්තට. අමතක කරන්න හොඳ නැහැ. ලස්සන වචනයක්. ඔතෝසන්. ඔතෝසන්. ඔතෝසන් කියලා කියනවා අපේ තාත්තට. උදාහරණ විදිහට අපිට අහන්න පුළුවන්. ඔතෝසන් වා දොකෝ? ඔයාගේ තාත්තා කොහෙද? ඔතෝසන් වා නන්තේ? නනි ඊමස්තකා කියන එක අහන්න පුළුවන්. නන්තේ කියලා ගොඩක් ලාට කෙටියෙන් අපි කතා කරනකොට කියනවා නන්තේ මොකද්ද කිව්වේ? ඒ වගේ. මොකද්ද කියන්නේ? නන්තේ. ඒ වගේ. ඔතෝසන් වා නන්තේ? තාත්තා මොනවද කිව්වේ? තව අපිට කියන්න පුළුවන් ඔතෝසන් ni yoroshiku. ඒ වගේ. ඒ කියන්නේ ඔතෝසන් ni yoroshiku වගේ තාත්තට මාව මතක් කරා කියන්න. මාව මතක් කරා කියන්න. ඒ වගේ. ඔතෝසන් daisuki teddy I love you. ඔතෝසන් daisuki මං තාත්තේ වට ආදරේ. අන් වගේ වචන උදාහරණ කීපයක් අපිට බලන්න පුළුවන්. කතාවට යමු. ඔතෝසන් to මුසුමෙ ගා සුන්දේ ඉමස්තා. එතකොට මුසුමෙ සන් කියලා කියන්නේ දියණියට. එතකොට තමන්ගේ තාත්තයි දුවයි සුන්දේ ඉමස්තා. සුන්දේ ඉමස්තා කියන්නේ මොකක්ද වචනේ තේරුම? සුන්දේ ඉමස්තා කියලා කියන්නේ ජීවත් වුණා කියන එක past tense එක. එතකොට ඒකේ වර්තමාන කාලේ සුමු එහෙම නැත්නම් මස් ෆෝම් එකෙන් අපි කියනවා නම් සුමිමස්ත ජීවත් වුණා අපිට කියන්න පුළුවන්. අපි ඒකට තව උදාහරණ කීපයක් කිව්වොත් ඔයාලට වචනේ මතකෙට එන්න. මට ඕන රූරල් ඒරියා එක. එහෙමත් නැත්නම් ගමක වගේ ජීවත් වෙන්න. කොහොමද කියන්නේ? ගමට කියනවා ඉනක කියලා. ඉනකනි සුමිතයිනා ඉනකනි සුමිතයි දෙස්. ගමක ජීවත් වෙන්න ආසයි. අපි කිව්වොත් ඔයා මෙතන ජීවත් වෙන්න කැමතිද? කොකෝනි සුන්දේරුනෝ? අපි මේ කතා කරන භාෂාවෙන් අහන්නේ. කොකෝනි සුන්දේරුනෝ කියලා අපිට අහන්න පුළුවන්. ඔජීතෝ සුන්දේමස්. ඔජී කියන්නේ ඔජීසන් කියන්නේ අංකල්ට මාමට. ඔජීසන් කියලා ඇදුනොත් එහෙම අපි කියනවා සීයාට. ඔජීසන් තෝ සුන්දේමස්. මම කැමති මගේ අංකල් එක මෙහි ජීවත් වෙන්න. ඒ විදිහට අපිට පුළුවන් සුන්දේ ඉමස් කියන වචනය පාවිච්චි කරන්න. හරි. අපි මේ කතාවේ ඊළඟ කොටසට ඊළඟ වාක්‍යයට යමු. お父さんは娘を大切に育てていました。මොකක්ද ඒකේ තේරුම? පියා තම දුව ඉතාමත්ම පරිස්සමින් ඇති දැඩි කළා. දැන් දන්නවා ඔතෝසන් කියලා කියන්නේ තාත්තා. ඔතෝසන් වා
ඔන්න වා නිපාතය ආවට පස්සේ ඔත්තුව සංකයන කත්රු පදය හයිලයිට් වෙනවා. මුසු මේ ඕ තයිසෙත්සුනි කියන්නේ තාමත්ම ලස්සන වචනයක්. තයිසෙත්සුනි. තයිසෙත්සුනි කියලා කියන්නේ carefully එහෙම නැත්නම් with care ඉතාමත්ම පරිස්සමෙන් කියන නිපාත පදය නාකේයෝෂි කියලා අපි ඉගෙනගෙන තියෙනවා adjective එකක්. එතකොට අපි තයිසෙත්සුනි කියලා කියන්නේ පරිස්සමෙන් කියන එකයි. පරිස්සමෙන් සොදතේ ඉමස්තා. සොදතේ තේකි ඉමස්තා කියන්නේ මොකද්ද තේරුම? සොදතේ ඉමස් කියන්නේ ඇති දෙලි කරනවා. එහෙම නැත්නම් පෝෂණය කරනවා. සොදතේ ඉමස් කියනවා polite form එකෙන්. එතකොට මේ දුවව ඇති දෙලි කරා පරිස්සම් කරා බලාගත්තා. පෝෂණය කරා තාමත් හොඳින් කියන එකයි. උදාහරණ වාක්‍යයක් දෙකක් කියනවා නම් අපිට ගන්න පුළුවන් පෝෂණය කරනවා කිව්වහම අපිට ගොඩක් අර්ථ තියෙනවා. දරුවෙක් හදනවා එකට දරුවෙක් බලා කියාගෙන කැම්බීව දීලා හදන එකටත් කියන්න පුළුවන්. ඒ වගේම අපි හිතුවොත් එහෙම කනෝජෝවා බරවෝ සොදතෙතා කියන්නේ කනුජෝ ඇය බර කියනවා නෙළුම් මල් නෙවෙයි රෝස මල් වලට. බර කියලා කියනවා තවත් මස් වර්ග හරක්කගේ තියෙන මස් වල කොටසකටත් කියනවා බර කියලා. ඕ සොදත්තෙත ඇය රෝස වගා කරා. අපිට කියන්න පුළුවන් ඒ විදිහට. ඒ අර්ථ ඒ විදිහට අර්ථය වෙනස් වෙනවා. එතකොට මේ කතාවේ ඔතෝසංවා මොසුමෙවෝ තයිසෙත්සුනි සොදතතේ මස්තා. තාමත්න තමන්ගේ මේ පියා මිදුව පරිස්සමින් ඇති දෙඩි කළා.